ලංකාවේ ඉන්න අම්මලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බ්‍රෙස්ට් ෆීඩින් නවත්තන්නේ කොහොමද කියන එක ගැන. මොකද ගොඩක් පොඩ්ඩෝ නිදාගන්නේ කුක්කු බොන ගම. කුක්කු නෑ කියන්නේ නිින්ද නැහැ කියන එක. ඉතින් අම්මලාට මේ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන්? මේ ප්‍රශ්නේ මම අහුවේ ලංකාවේ ඉන්න first and only certified baby sleep trainer ශෙහාරා ෆර්ඩිනෑන්ඩස්ගේ. හොඳ ප්‍රශ්නයක් අමාලි. සාමාන්‍යයෙන් මව්කිරි දීලා බබෙක්ව නිදි කරද්දී ඒ ෆෝම් වෙන breast feeding to sleep කියන association එක වෙනස් කරන්න පොඩ්ඩක් අමාරු දෙයක්. මොකද මේකෙදි අම්මයි දරුවයි අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් වැඩි දියුණු වෙන අවස්ථාවක් නිසා. හැබැයි අපිට පුළුවන් පොඩි පොඩි දේවල් කරන්න බබාට උගන්වන්න feeding for nutrition එහෙම නැත්නම් පෝෂණය සඳහා කිරි දීම සහ නිදා ගැනීම සඳහා කිරි දීම අතර ඇති වෙනස. අපිට ගන්න පුළුවන් පොඩි ඇක්ෂන්ස් ටිකක් මං කියන්නම්. ඔයගලන්ට try කරලා බලන්න. පළවෙනි එක තමයි ෆීඩ් කරන වෙලාව. හැම වෙලේම නැප් එකකට ඉස්සෙල්ලා එහෙම නැත්නම් රෑ නින්දට ඉස්සෙල්ලා ෆීඩ් කරන්නේ නැතුව එක්ක පැය භාගයක් හෝ පැයකට පෙර කරන්න. අනිත් එක තමයි ෆීඩ් කරන ස්ථානය. කිරි දෙන්දී හැම වෙලේම බබා නිදියන කාමරේම කිරි දෙන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් වෙන තැනක ගොඩක් ආලෝකය තියෙන වට පුළුවන් බබාට කතා කරන්න කිරි දෙන වෙලාවට එහෙම නැත්නම් සින්දුවක් ප්ලේ කරන්න ඒ වගේ බබාව අර කිරි දෙන වෙලාවේ නිින්ද යන්නේ නැති වෙන්න බබාව හොඳට ස්ටිමියුලේට් වෙන්න ඒ විදිය දේවල් කරන්න පුළුවන්. අනිත් එක තමයි බබා කිරි බොනකොට efficient sucking ඒ කියන්නේ හොඳට උරනකොට බබාට කිරි බොන්න දෙන්න. හැබැයි comfort suckle ඒ කියන්නේ අපි දන්නවා බබා කිරි බොන්නේ නෑ කියලා ඒ උනාට අර කම්ෆර්ට් එකට උර ඉන්නකොට ඒ වෙලාවේ ලැච් එක හිමීට අයින් කරලා බබාව උඩ අතට අරගෙන බුඩු සැරලා බබාව නලවන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි පොඩි ටිප්ස් වලින් මම හිතනවා ඔයගලන්ට උදව් වෙයි කියලා මේ ඇසෝසියේෂන් එක හිමින් කඩා ගන්න. Thank you. ඉතින් බබාලගේ නිින්ද ගැන තියෙන ඕනම ප්‍රශ්නයකට ඔයාලට පුළුවන් ශිහාරව contact කරන්න. Sleepyheads SL Facebook, Instagram, TikTok pages follow කරන්නත් අමතක කරන්න එපා.